මේ අපේ ගමේ බියර් බාරයක් තියෙනවා. ඒකේ බියර් පමණයි මෙතනකල් වෙළඳාම් කරගෙන ගියේ. දැන් ඉදිරියට අරක්කු රා එම ගෙනල්ලා වෙළඳාම් කරන්න යනවා කියලා ආරංචියක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව අපි සම්පූර්ණයෙන්ම අපේ ගම ඇටියට අපි විරුද්ධයි මේකට. අපි හේතුව කියන්නේ අපේ පොඩි ළමයි ඉන්න ඉස්කෝල ළමයි ඉන්න ඉදිරි අනාගතය බේරගන්න ඕනේ අපිට. ඒ නිසා අපි මේකට විරුද්ධයි. අපේ ජනතාව දැන් මේකට අපි පෙස්සමක් වශයෙන් ලියුමක් අපි අත්සන් කරනවා සම්පූර්ණ අත්සන් කරලා අපි ඒ අදාළ ආයතන වලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා සර්. මේ තියෙනවා දැන් Q ස්ට්‍රේට් එක තියෙනවා. ඒ අපර් ඩිවිෂන් ලෝ ඩිවිෂන් මේ පැත්තෙන් වෙන්චර් අපර් ඩිවිෂන් ලෝ ඩිවිෂන් තියෙනවා. මේ කකස්වල අපර් ඩිවිෂන් ලෝ ඩිවිෂන් කියලා තියෙනවා. ගම්මාන තියෙනවා කොහමද වතු 10කට යාපැත්ත මේ වට කරලා තියෙනවා. අම්බදේකර් කියලා තියෙනවා. මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අපේ මේ වෙන්චර් වත්තේ මේ මෙතන බාරේ දාලා තියෙන ගොඩාක් ප්‍රශ්නයක් තියෙනවා. පළවෙනි එක තමයි මේ ඉස්කෝල ළමයි මේ මහපාරේ යන්නේ. මේ කියලා මේ කෙටි පාර නෙමෙයි මේ මහපාරේ. මේ පාරේ තමයි ඉස්කෝල ළමයි එම දෙයක්ම යන්නේ. එතන බීඩි ගන්නවා, සිග බියර් එක එළිය තියලා බොනවා. ඉතින් මේ ළමයිට හරි ප්‍රශ්නයක් තියෙනවා. පළවෙනි එක. දෙවෙනි එක ඇවිලා අපේ මොනවාරි මෙතන උස්සයක් තිබොත් තමයි හරි විදියට කරගන්න බෑ. මොකද අන්තිම මොහොතේ වෙලා මෙතන බියර් බීලා එතනට ඇවිලා අර අවුල් කරනවා බීලා ප්‍රශ්න කරගන්නවා. තුන්වෙනි එක පිටකට ඉන්නවනේ ආලපල ඉන්න ගමේ ඉන්න කට්ටිය වෙලා මෙතන ඇවිලා බීලා ඒ ගිලා රණ්ඩු වෙනවා. එතකොට පොලිසිය එන්ට්‍රිය දාන්නේ වෙන්චර් වත්ත කියලා. එතකොට අපේ ගම තමයි නාස්ති වෙන්නේ මෙතන. ඉතින් ඒ නිසා මේ බාර් එක අපිට එපා. අපිත් බොනවා තමයි අපිටත් එපා. අපිත් බොනවා නම් ගිලා එළිය ගිලා බීලා ඉන්න. අපේ වෙන්චර් ළමයි මිනිස්සු හොඳින් ඉන්න ඕනේ නා මේ බාර් එක එපා. කරනවා ඉල්ලා සිටිනවා එච්චරයි. எங்களுக்கு பார் வேணாம், எஸ்டேட்டுகளுக்கு பார் வேணாம். ஏன்னா எங்கள் பிள்ளைங்க வீணாக போகுது. எங்கள் பிள்ளைங்க எதிர்காலத்தை நினச்சி பார்த்தா போதை பொருளுக்கு தான் அடிமையாகிருக்காங்க எங்கள் பிள்ளைங்க. எங்கள் பிள்ளைங்க விட்டு வாழ்க்கையும் எங்கள் வீட்டிலையும் பிரச்சனை தானே. ஒவ்வொரு வீட்லேயும் அட்வான்ஸ் சம்பளம் போட்டால் சம்பளம் அங்கே வாங்க போகிறதில்ல. எல்லாம் பாரில் இங்கே போயெல்லாம் குடிச்சுப்பிட்டு தான் அங்கே போகுது. எல்லாம் இங்கே பில்லை போட்டுன்னா அங்கே போகுது. வீட்டுக்கு சாமான் வாங்கி பிள்ளைகளை பார்ப்போம் அப்படின்ட்டு இல்லை. எல்லாத்துக்கும் சொல்கிறேன், இந்த பாரை மூட தான் நாங்கள் முயற்சி செய்கிறோம். 1500ක් 2000කට කිට්ටු වෙන්න ඉන්නවා මේ පැත්තේ. ඒ හැමෝම විරුද්ධයි මේක. ඒ හැමෝම විරුද්ධයි.